සුබ දවසක් සියලුම දෙනාට. මේ තියෙන්නේ මගේ රියල් account එක. මේක මම පටන් ගත්තේ $200කින්. මේක $200 සතියක් වගේ ඇතුළත සතියක් දවස් 6ක් වගේ ඇතුළත ඒ කියන්නේ forex working days දවස් 5ක් තියෙන්නේ. නමුත් දවස් 6ක් වගේ අපි හිතමු සතියක් කියලා. සතියක් ඇතුළත මේ 600 $200 තමයි මම ට්‍රේඩ් කරේ. 200 ට්‍රේඩ් කරා 600 ගාණක් ගත්තා. එතකොට මේක සතියකින් අරගෙන ඉඳ මම ටිකක් වේගෙන් ගියේ ස්කැල්පින්. එතකොට ලොන්ග් ට්‍රේඩ් දෙකම දැම්මා. ඒ කියන්නේ සමහර ට්‍රේඩ් පොඩි ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරා. ඒකට වෙනම හේතුවක් තියෙනවා. එතකොට මෙතන බලා ගන්න පුළුවන් ඒ ඔක්කොම මම දාපු ට්‍රේඩ් මේකේ ඩේට් එක බලා ගන්න පුළුවන් පැහැදිලිව. ඩේට් එක පේනවා. එතකොට මේක බලා ගන්න පුළුවන් මේ සතියක් ඒ කියන්නේ දවස් කිහිපයක් ඇතුළත සතියක් ඇතුළත දාපු ට්‍රේඩ් තමයි මේක තියෙන්නේ. ඒක නිසා තමයි හැම එකටම SL TP දාලා නැත්තේ. මොකද ශනිකව ක්ලෝස් කරන ට්‍රේඩ් තියුණා. ඒවට SL TP දැම්මේ නැහැ. අනිත් එක තමයි හොඳටම ෂුවර් ඒවා SL පැත්තට යන්නේම නැහැ කියලා. ඒක නිසා SL දාපු නැති ඒවා දිනනවා. ඒකයි මේ පොඩි ප්‍රොෆිට් තියෙන්නේ. සාමාන්‍යයෙන් දාන්නේ මගේ සිස්ටම් එකේ 25 50 යන වෙලාව පිට්ස් තියෙන්නේ. නමුත් මේකේ පොඩි ප්‍රොෆිට් අරගන්න හේතුව තමයි ස්කැල්පින්. ඒක වෙනම සෙටප් එකක්. ඒක පැහැදිලි කරන්නම් මත් එක්ක සම්බන්ධ වෙන අයට මම ඒක පැහැදිලි කරනවා. කොටිම මොකද ස්කැල්පින් ඒ වයිදී ප්‍රධාන පොඩි පොඩි. දැන් මේක $200කින් තමයි පටන් අරගත්තේ. එතකොට $692ක් කරලා තියෙන්නේ මේ 6 වෙනි මාසේ 4 වෙනකොට. 6 වෙනි මාසේ 4 වෙනකොට තමයි ඒ ගාන කරලා තියෙන්නේ. $200කින් පටන් අරගෙන එතකොට මේක 5 වෙනි මාසේ 19 ඉඳලා තමයි පළවෙනි ට්‍රේඩ් එක දාලා තියෙන්නේ. $692 උනේ එතකොට 6 වෙනි මාසේ 4 වෙනිකොට. දල වශයෙන් කෙටි කාලයක් ඇතුළත මේ ඩේට් මේකෙන් ගණන් කරගන්න පුළුවන් බැලුවොත් ඕගොල්ලන්ට. සාමාන්‍යයෙන් මේ විදිහේ ස්කැල්පින් මම විතර කරන්නේ නැහැ. 100ක ප්‍රොෆිට් එකක් විතරයි ගන්නෙ. මේකේ 100ට $200ට කෙටි කාලෙකින් 600 ගාණක් කරන් තියෙනවා. එහෙමත් අරගන්න පුළුවන් කියන එක මම මෙතන පෙන්වන්න බැලුවේ. වෙන දේවල් තර්ක කරන්න මම කැමති නෑ. මෙතන එහෙමත් ගන්න පුළුවන්. මේ අමතර දෙයක් විදිහට මම මගේ සෙටප් එකේ මේක මේ වීඩියෝ එක පෙන්වන්නේ.
දැන් මේ $692 අරගත්ත තැන ඉඳලා තමයි මම යන්නේ ඉස්සරහට. 692න් පටන් ගන්න account එකක් විදිහට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියන්නේ මේ ඉතිහාසයේ නෙවෙයි මෙතනින් එහාට ලයිව් බලමු අපි මොකද්ද මේ account එකේ වෙන්නේ කියලා. මේක මේ විදිහට මම මේක build up කරගෙන තියෙනවා. මේ විදිහට දිගටම ගියොත් සතියට මේ 100 මාසෙට නෙමෙයි 100ට 400ක් විතර මාසෙට ගන්න පුළුවන්. මේ විදිහටම කියනවා 400ට වැඩි. ඒක රිස්ක් එක වැඩි. ඒකින්ද මේ විදිහට යන 100ක ප්‍රොෆිට් එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මාසෙට මේකේ. ඒක පහුවෙලා 100ට 200 දක්වා ගෙනියන. ඒ කියන්නේ ස්මූත් එක රිස්ක් එකක් නැතුව. දැන් අපි මේ වීඩියෝ එක පටන් ගමු. ඩොලර් මගේ සිස්ටම් එක ගැන පැහැදිලි කිරීම පටන් ගන්නවා මම ඩොලර් 629 ඩොලර් 629ක් තියෙන account එක තමයි දැන් මේ වැඩේට බහින්නේ.